කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක එකතු වෙලා මගේ කවුන්ටර් টොප් එකට අලුත් අයිටම් එකක් ඇඩ් කරන්න. කලින් වීඩියෝ එක බලපු ඔයාලා මගේ කවුන්ටර් টොප් එකේ වෙනස් විය යුතුම දේවල් ගැන මට ආදරෙන් කියලා දුන්නා. ඉතින් ඒ වෙනස්කම් එක්කම මං කවුන්ටර් টොප් එක ටිකක් වෙනස් කරා. ඉතින් ඒ වෙනස තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අද ඉතින් මෙහෙට හොඳටම වහිනවා. ඒත් වැඩේට තියෙන ආසාව නිසාම මේ වැස්සෙම මම මේක කරන්න පටන් ගත්තා. පුංචි වෙනසකින් ලස්සන පෙනුමක් ගන්න නම් මම ළඟ තියෙන හැම ස්පයිස් බෝටල් එකක්ම හොඳට ක්ලීන් කරගන්න ඕනේ කියලා මට හිතුණා. අපි නිතර රැඳෙන කුස්සිය ලස්සනට පිරිසිදු තියෙනකොට තමයි එතන ඉඳන් අපිට තියෙන වැඩ ටිකක් ආසාවෙන් කරන්න ආස හිතෙන්නේ. මේ ටික වේල ගන්න අවුවක් නැති නිසා වතුර ටික හොඳට බේර ගන්න බෝතල් ටික මම මේ විදියට අතුරලා තියෙනවා. පිරිසිදුකම තමයි වැදගත්ම දේ. ඉතින් මම හිතන විදිහට ගෙදර අයගේ සෞඛ්‍ය රැඳිලා තියෙන්නේ ගෘහිණියගේ අතේ. ඉතින් අපි පිරිසිදු ආදරෙන් කැම ටික ලෑස්ති කරලා නුදුන්නොත් ඒකේ වටිනාකම අඩු වෙලා යනවා. ඉතින් මේ පුංචි දේවල් වලින් තමයි අපේ කුස්සියේ ලස්සන වගේම පිරිසිදුකමත් රැකලා තියෙන්නේ. වැහපු ඇස නතර කරලා මේ වෙලාවේ හොඳ අවුවක් පෑවුවා. ඉතින් මං හොදගත්ත බෝතල් ටික ඒ අවුවට වේලෙන්න දාගත්තා. දිගටම වැස්සනම් මට අද මේ ටික වේල ගන්න වෙන්නේ නැහැ. අවුව පායපු හින්දා මේ ටික මට අදම ඉවර කරගන්න පුළුවන් වෙනවා. හොඳට හොදලා වේලගත්ත බෝතල් ටිකට අඩුම කුඩුම ටික පුරව ගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඔන්න මේ අයිටම් එක තමයි මම කිචන් කවුන්ටර් টොප් එකට අලුතෙන් එකතු කරගත්තේ. මේක මම කියලා හදවගත්ත රැක් එකක්. ඔයාලට මතක ඇති මම කලින් ස්පයිසස් බෝටල් ටික දාලා තිබ්බ ඒ සුදු පාට රැක් එකේ ස්ටේන්ලස් ස්ටීල් බට දෙක එතන ඇතුළ වතුර රැඳිලා දිරලා වගේ තිබ්බේ. ඉතින් ඒක කොයි වෙලේ හරි පෙරලෙන්න පුළුවන් නිසා මේ වගේ අයිටම් එකක් කිචන් එකට එකතු කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මේ වෝල් හැංගින් රැක් එකත් ක්ලීන් කරලා ඒකටත් ස්පයිස් බෝටල් ටික රීප්ලේස් කරා. මේ තමයි කිචන් කවුන්ටර් টොප් එකේ අලුත් පෙනුම. ලිපගාව බිත්තර තියන්න හොඳ නෑ කියපු නිසා ඔන්න කිකිලි හාමිට අලුත් තැනක් හම්බුණා. ඉතින් එයාගෙත් අඩුපාඩු ටික පුරවන්න තමයි මම මේ හදන්නේ. එතකොට එයත් සතුටින්නේ. ඔයාලගේ අදහසත් එකතු කරගෙන මගේ මේ කිචන් කවුන්ටර් টොප් එකට කරපු වෙනස් කිරීම හොඳයිද කියලා කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.